ආයුබෝවන් මම නර්ස් ලලිත් කැනඩාවේ රෝහලක සේවය කරන බලපත්‍රලාභී ප්‍රායෝගික හෙද නිලධාරියෙක්. අද අපි කතා කරන්නේ ලෝකයේ වැඩිම පිරිසක් නිහඬවම මරණයට ඇද දමන අධිරුධිර පීඩනය ගැනයි. සරලවම කිව්වොත් රුධිරය ගමන් කරන නහර බිත්ති මත රුධිරය මගින් ඇති කරන තෙරපුම තමයි රුධිර පීඩනය කියලා හඳුන්වන්නේ. නහර පටුවීම නිසා හදවතට වැඩි වෙහෙසක් දරන්න වෙනවා. මෙන්න මේ පැතෝෆිසියොලොජි එක නිසා තමයි රුධිර පීඩනය ඉහළ යන්නේ. අධික ලුණු භාවිතය, ව්‍යායාම මදිකම, ස්ථූලතාවය සහ ජානමය බලපෑම මේට ප්‍රධානතම හේතු විදිහට හඳුන්වන්න පුළුවන්. තද හිස රදය, හුස්ම ගැනීමේ අපහසව සහ පපුවේ වේදනාව මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වුණත් බොහෝ විට කිසිදු ලක්ෂණයක් මතු නොවන්නත් පුළුවන්. මේක පාලනය කරගන්න ලුණු අඩු කරන්න, දිනකට විනාඩි 30ක් ඇවිදින්න සහ මානසික ආතතිය අඩු කරගන්න එක ඉතාමත් වැදගත්. ආහාර ගැනීමේදී පලා වර්ග, පළතුරු සහ ධාන්‍ය වර්ග වැඩියෙන් එකතු කරගන්න. ක්ෂණික ආහාර සහ තෙල් අධික කෑම අනිවාර්යයෙන්ම නවත්වන්න. සෑම දිනකම එකම වේලාවකට ඖෂධ ගැනීමෙන් රුධිරයේ ඖෂධ මට්ටම ස්ථාවරව පවතිනවා. එමගින් රුධිර පීඩනය හදිසියේ ඉහළ යාම වළක්වා ඔබේ ජීවිතය ආරක්ෂා කරනවා. ඖෂධ නිසා ක්ලාන්තය, වියඳි කැස්ස හෝ තෙහෙට්ටුව වැනි අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයකදී වහාම ඔබේ වෛද්‍යවරයා හමු වන්න.